මොකක්ද අම්මා? අනේ බලන්නකෝ මගේ සපත්තු දෙකම කැඩිලා. යාළුවා මට hina වෙනවා. මගේ සපත්තු කැඩිලා කියලා. මට ඉස්කෝලේ යන්න ලැජ්ජයි අම්මේ. නංගි ගෙදර ආවෙම අඬ අඬා. හැමදාම අගහිඟකම් වලින් පිරුණු අපේ ජීවිතවලට හුඟක් උන් කලේම hina වුණු එක. ලෙඩ ඇඳේ ඉන්න තාත්තා බෙහෙත් ටික ගන්න බැරුව වේදනාවෙන් උදේ හවස කෙඳිරි ගාද්දි අම්මා කුලියක් කරන්නේ ගෙදර වියදම කොහොම හරි පිරිමහ ගන්න. මයි ඉස්කෝලේ ගමන එහෙම්මම නතර වුණේ අපිට කන්නවත් විදිහක් නැතුව මොන ඉස්කෝලද කියලා මටම හිතුන නිසයි. ඒත් මේ කිසිම ආර්ථික ප්‍රශ්නයක් නොතේරෙන පුංචි නංගි හරිම ආසයි ඉස්කෝලේ යන්න. ලස්සන පොත්වල අකුරු ලියන්න, පාට වලින් චිත්‍ර අඳින්න. ඒකයි පුළුවන් විදිහට අම්මා අපේ නංගි ඉස්කෝලේ යවුවේ. අම්මා වැඩ කරන තැනක නැන්දා කෙනෙක් එයාගේ දරුවගේ පරණ සපත්තු දෙකක් දීලා තිබ්බා. ඒ දෙක තමයි මෙච්චර දවසක් අපේ නංගි පාවිච්චි කළේ. මට මේ දේවල් බලාගෙන ඉන්න බෑ. ඒත් මං මොකද්ද කරන්නේ? අම්මා තාත්තට කීයක් හරි ගෙනත් දෙන්න මටත් පුළුවන් නම්. ඔව් මං මොකක් හරි පුංචි රස්සාවක් හොයාගන්නවා. ගෙයක් ගානේ ඇවිද්දේ කොහොම හරි වැඩ කරන්න ගෙයක් හොයාගන්න. නෝනේ නෝනේ කවුද? මොකෝ ළමයෝ? නෝනා රස්සාවක් හොයාගෙන ආවේ. මෙහෙ රස්සා නෑ ළමයා. හරි නෝනා. දවසම ඇවිදලා බඩත් කිනි. මේක නම් හුඟක් ලොකු ගෙයක්. ගෙදර කවුද? ගෙදර කවුද? ඇයි? මොකෝ? අනේ මට රස්සාවක් හොයාගෙන ආවේ. රස්සා? මෙහෙ රස්සා නෑ යනවා යන්න. අප්පෝ එයාගේ සැර මං එන්න හැරුණේ බයේ. කවුද ආය අම්මා ආවේ? කවුද ළමෙක් නෝනා? වැඩක් අහගෙන ආවා. කෝ මේ ළමයා එන්නකෝ. හරිම කරුණාවන්ත හරි ලස්සන නෝනා කෙනෙක්. නෝනා මේ ළමයා කොහෙද ගෙවල්? මං පහල කන්දේ නෝනා. අම්මා තාත්තා අසනීපෙන් එක තැන ඉන්නේ නෝනා. අම්මා කුලියට යනවා. පුංචි නංගි ඉස්කෝලේ යනවා නෝනා. දැන් මේ ළමයා ඉස්කෝලේම යනවද? අනේ නෑ නෝනා. ආය අම්මා. පව් අහිංසක ළමෙක්. අපි මේ ළමයට මෙහෙ වැඩ දෙමු. මොකද්ද? නෝනා මේ නොදන්න උන් ඇයි ගෙවල් ඇතුලේ දාගන්නේ? කවුද දන්නේ මොක්කුන්ද කියලා? පව් කියලා කොහොමද නෝනා විශ්වාස කරලා මුංග ගෙදරට ගන්නේ? ආය අම්මා මේ පුංචි කෙල්ලෙක්. අපි බලමුකෝ මෙයා කොහොමද කියලා. මොකද්ද නම කිව්වේ? නෝනා මං සේදමි. ෂා හරිම ලස්සන නමක්නේ. එන්නකො සේදමි. ලොකුම ලොකු ගෙයක්. මෙච්චර ලස්සන ගෙයක් මං හැබැහින් දැකලා නෑ. හැම තැනම ලස්සන මල්වාස්, බිත්ති සිතුවම්. එනවා මං කුස්සිය පෙන්නන්න. ආය අම්මගේ මූණ තරහින් රතු වෙලා. හා ආය අම්මා සේදමි. පව් තවම හුඟක් ලොකු කෙනෙක් නෙවෙයිනේ. එයා මෙහෙට හුරු වෙනකල් ගෙදර අස් කරන්න විතරක් දෙන්න. හරි නෝනා. මං මහන්සි වෙලා වැඩ කරන්න අලුතින් ආව හොල්මන පුංචි වැඩ කරන්න. ඒව කොහෙද මගෙත් එක්ක. ආය අම්මගේ මූණ පුරාම තිබ්බේ නපුරු පෙනුමක්. ඒ ඇස් තරහින් රතු වෙලා. සේදමි අර වලන් ටික හොදපන්. කුස්සියට ආවහම ආය අම්මගේ වචන හුඟක් සැර වුණා. හා අම්මේ මං කරන්නම්. දුප්පත් අපිට කවුද ආදරෙන් කතා කරන්නේ? මං ඉක්මනට සිංක් එකේ තිබ්බ පිඟාන් කෝප්ප වලං සේරම සෝදන්න ගත්තා. පරිස්සමට කරනවා. ඕවා හුඟක් ගණන්. හරි. මං හුඟක් පරිස්සමට සේරම හේදුවා. දැන් අර බාත්රූම් එකේ රෙදි ටික වෙනම සෝදන්න. හා මං සේරම රෙදි සේදුවා. බඩගින්න දැන් නම් හොඳටම බඩගිනි. ආය අම්මා කෝ සේදමි? බාත්රූම් එකේ නෝනා කෙල්ලට ගෙදර ලස්සන්ට අස් කරලා අතු ගාලා මොබ් කරන්න කියන්න. දන්නේ නැති දෙයක් තිබ්බොත් ආය අම්මා කියලා දෙන්න. හරි නෝනා. ආය අම්මේ දැන් නම් හොඳටම බඩගිනි. අර බත් ටික කාලා ගෙදර අස් කරලා අතු ගාලා මොබ් කරන්න. හා මොබ් කරන්න කිව්වේ මොකද්ද කියලා අහන්න හිතුණත් බණී කියලා මං ඇහුවේ නෑ. බඩගින්න ඉන්න බැරි නිසා ඉක්මනට බත් ටික කාලා ගෙදර අස් කරන්න ගත්තා. ලොකුවට කුණු නෑ. ඒත් මං ආසාවේ ගෙදර අස් කළේ. ආය අම්මේ ඇයි මොකෝ? මොකද්ද මොබ් කරනවා කියන්නේ? ඒකවත් දන්නේ නැද්ද ගොන් කෙල්ලේ? වරෙන් යන්න. එන්න.
මේක තෙත් කරලා බිම පිහ දාන්න ඕනි. වතුර ටික සවුත් වුනහම අලුත් වතුර අරගෙන කරන්න. ආය අම්මා දවසටම කළේ උයපු එක විතරමයි. මට නම් හුඟක් මහන්සි. ආය අම්මා කොහොමද සේදමි? ඔය හිටියේ නෝනා. රෙදි ටික කවුද සේදුවේ? අද වෙනදට වඩා හොඳට සෝදලානේ. මං නෝනා. ආය අම්මා ලකුණු දාගත්ත බොරු කියලා. මගේ කලිසමක සල්ලි වගේක් තිබුණා. කෝ ආය අම්මා ඒ සල්ලි ටික? මොකද්ද නෝනා? සල්ලි? ඇයි? ආය අම්මා තිබ්බේ නැද්ද සල්ලි? ආය අම්මා බය වුණා. දෙයියනේ අර කෙල්ල සේදමි සල්ලි ටික ගත්තවත්ද? සේදමි? සේදමි? ඇයි ආය අම්මා? මං එතනට ආවේ කර කර උන්නු වැඩෙත් දාලා. අර රෙදි ටිකේ නෝනාගේ සල්ලි වගේක් තිබ්බලු. උඹ ගත්තද? මං බැලුවේ නෝනාගේ දිහා. කතා කරනවා සේදමි ඒ නෝනාගේ සල්ලි. ආය අම්මා මං කිව්වේ සේදමීට ගෙදර අස් කරන්න විතරයි දෙන්න කියලා. ඔයාගේ වැඩත් ඒ අහිංසක කෙල්ලට දුන්නද? දැන් ඔයා කිව්වේ ඔයා තමයි රෙදි සේරම සේදුවේ කියලා. නෑ නෝනා මං නෝනේ සල්ලි වගේක් තිබිලා නෝනෙගේ කාමරේ මේසෙ උඩින් තිබ්බා. හුඟක් හොඳයි සේදමී. දැන් ඔයා යන්න. ආය අම්මා වැඩි කෑම වලින් සේදමීට මං කිව්වා ගෙදර අරගෙන යන්න කියලා. සේදමී ඔයා යන්න. මේ සල්ලි වියදමට තියාගන්නකෝ. නෝනේ හුඟක් හොඳයි. මං පින් දීලා ගෙදර ආවේ. ආය අම්මා නම් කේන්තියෙන් උන්නේ. මං මොන වරදක් කරාටද මන්දා. ආය අම්මට මාව පේන්න බෑ. අම්මේ දෙයියනේ ලොක්කියේ උඹට මොකද්ද උනේ දරුවෝ? කොහෙද බං ගියේ? මං මේ උන්නේ ඇඟේ ලේ වතුර වෙලා. අම්මේ මං රස්සාවක් හොයාගෙන ගියා. උඹට පිස්සුද ලොක්කියේ? අම්මේ මං කොහොමත් නිකන්නේ ගේ ඇතුළට වෙලා ඉන්නේ. මට ගෙයක වැඩ හම්බුණා අම්මේ. මේ කෑම ටිකකුත් දුන්නා. නියමයිනේ අක්කේ. නංගි ආසාවෙන් අරගෙන අර පාර්සලේ දිග ඇරියා. අපි 4 දෙනාටම ඇති වෙන්න කෑම තිබ්බ නිසා අපි සේරම බඩ පිරෙන්න කෑවා. ලොක්කියේ උඹට ඕවා බැරි නම් ගෙදර ඉඳපන්. මං කොහොම හරි පුළුවන් විදිහට කීයක් හරි හොයාගෙන එන්නම්. අමාරු නෑ අම්මේ. මේ සල්ලි අරගෙන තියන්න. මේ කොහෙන්ද පුතේ? ඒ නෝනා දුන්නේ අම්මේ. නංගි ආසාවෙන් හවස මං ගෙදර එනකල් මගේ බැලුවා. ඉතුරු වෙන මොනවා හරි දෙයක් මං ගෙදර අරගෙන ගිය නිසා. සේදමී අද තමුන් උයනවා. මගේ ඔළුව රිදෙනවා. හරි ආය අම්මේ. මං දන්න විදිහට උයන්න ගත්තා. අසනීප වෙලා කියලා ආය අම්මා එයාගේ කාමරට ගිහින් හාන්සි වුණා. සේදමී කෝ ආය අම්මා? නෝනේ ආවේ බීම එකක් බොන්නත් එක්ක. නෝනා ආය අම්මා අසනීප වෙලා කියලා කාමරේට ගියා. අනේ ඔයාට පුළුවන් ඉතින් තනියම උයන්න. මට පුළුවන් නෝනා. මං උන්නේ අද ටිකක් හොඳ මෙනු එකක් හදන්න කියලා. මගේ අක්කගේ පුතා අද මෙහෙ එනවා කිව්වා. මොනවද නෝනේ හදන්න ඕනි? රයිස්, චිකන්, තව මොනවා හරි. මං හදන්නම් නෝනේ. නෝනෙගේ හිත රිද්දන්න බැරි කමට මං පුළුවන් උපරිමයෙන් මහන්සි වෙලා කෑම ටික රසට ලෑස්ති කළා. ආය අම්මා අසනීප නිසා ගෙදර අස් කරන්න, වලං පිඟන් සෝදන්න, උයන්න, සේරම කරන්න වෙද්දි මං ඒත් ඒ සේරම පිළිවෙලට කළා. දවල් වෙද්දි නෝනගේ ගෙදර ආවේ ලස්සන කාර් එකක හරි කඩවසම් මහත්තයෙක්. පුංචි කියලා නෝනත් එක්ක ඒ මහත්තයා හොරතල් වුණා. කවුද පුංචි අර ගර්ල්? හරිම සයිලන්ට් නේද? ඔව් පුතේ, හරිම අහිංසක ගෑනු ළමෙක්. තාත්තා අසනීප වෙලා එක තැනලු. නංගි ඉස්කෝලේ යවන්නත් ඕනිලු. අම්මත් කුලී වැඩට යනවලු. මේ කෙල්ලගේ ඉස්කෝලේ ගමනත් මගදී නතර වෙනානේ. ඒකට බලන්න ඔයාලට මොනවද අඩු කියලා. නෝනේ කෑම ලෑස්ති. එන්න පුතේ අපි බලමුකෝ සේදමිගේ කෑම කොහොමද කියලා. නෝනේ අර මහත්තයා එක්ක කෑම කෑවා. නියමයිනේ සේදමී කෑම ටික රහට තියෙනවා. ආය අම්මටත් කන්න කියලා ඔයත් කන්න සේදමී. මම කෑම එකක් අරගෙන ආවා ආය අම්මට. එයා කෙඳිරි ගගා නිදි. පව්. ආය අම්මේ මං කෑම අරගෙන ආවා. අනේ මේ අරගෙන ඵලයන් උඹගේ ජරාව. ආය අම්මා මාව එලව ගත්තේ කේන්තියෙන්. මං මොකද්ද කරපු වරද? මෙච්චර මාව පේන්න බැරි වෙන්න.
මං හිතුවත් ආය අම්මගෙන් අහන්න නම් ගියේ නෑ. අර මහත්තයා මං බලාගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. අපි වගේ අසරණ උන් දැක්කහම ඒ මහත්තයාට අනුකම්පාවක් දැනෙනවා ඇති. පුංචි මං යන්නම්. හවස් වෙද්දි අර මහත්තයා යන්න ගියා. සේදමි නෝනේ අර කෑම ඉතුරු ටික අරගෙන යන්න. අනේ කමක් නැද්ද නෝනේ? කමක් නෑ දරුවෝ. නෝනේ හුඟක් හොඳයි. මං පින් දීලා එන්න ආවේ. මොනවද උඹ අදත් පොඩි බැඳගෙන යන්නේ ආ? දවසම අසනීප වෙලා වුණු ආය අම්මා මගේ අතකින් අල්ලගත්ත කේන්තියෙන්. නෝනේ දුන්නේ කෑම ටිකක්. බොරු නොකිය පෙන්නපන් සේදමි. කෝ මොනවද? ආය අම්මා මගේ කෑම ටික ආයෙමත් බලලා එව්වේ. ඉක්මනට එන්න ආවේ රෑ වෙන්න ඉස්සලා ගෙදර ය아가න්න. සේදමී මං බැලුවේ පුදුමෙන්. දෙයියනේ මට කතා කරන්නේ කවුද කියලා. මහත්තයා අර නෝනාගේ ගෙදර ආව මහත්තයා මාව වෙවුලන්න ගත්තා. මහත්තයා දැන්ද සේදමී මේ යන්නේ? අනේ ඔව් මහත්තයා. කොහෙටද යන්නේ සේදමී? මං මේ ළඟ මහත්තයා. මොකෝ බයේ මෙච්චර වෙවුලන්නේ ආ? අනේ නෑ මහත්තයා. නෝනේ දැක්කොත් මගේ රස්සාවක් නැති වෙනවා. ඇයි ඒ? අපි කවුද මහත්තයාලා කවුද මහත්තයා? මාත් යන්නේ මේ පැත්තට. යමු. මං ඒ ළඟින් දාන්නම්. බුදු අම්මෝ මහත්තයා මට නම් බෑ. මං අඩියක් දෙකක් පස්සට පැන්නේ බයේ. මං යන්නම් මහත්තයා. බයේම අඩි ඉක්මන් කළේ මේ මොකද්ද වෙන්නේ කියලා බයේ. අර මහත්තයා අමනාප වුණාද දන්නෙත් නෑ. ඒත් මට කරන්න දෙයක් නෑ. මගේ රස්සාව මට හුඟක් වටිනවා. අක්කේ අද මොනවද ගෙනාවේ? නංගි මං එනකල් පාර බලාගෙන. පව් ගෙදර ළඟට කිට්ටු එද්දිම ඇවිත් කෑම ටික අරගත්තා. අක්කේ සුවඳේ බෑ. අම්මේ අක්ක නියමයි නේද? අදත් රස බත් අරගෙන ඇවිත්. නංගි ආසාවෙ hina වෙවි බත් කද්දි මට හුඟක් සතුටු හිතුණා. අම්මා තාත්තත් හරි ආසාවෙ බත් කෑවේ. අර නෝනට මං හිතිනුත් පින් දුන්නා. සේදමි අන්න නෝනේ උඹට එන්න කිව්වා. මං ඉක්මනට ආවේ නෝනාගේ කාමරයට. නෝනේ එන්න සේදමි. ඔයා මගේ බෑග් එකක් ගත්තද? බෑග් එකක්? අනේ නෑ නෝනා. ආය අම්මා කිව්වා වගේ සේදමි මගේ බෑග් එක ගත්තද? ඒත් මේ අහිංසක කෙල්ලගේ මූණ දැක්කහම මට එහෙම හිතෙන්නේ නෑනේ. ඇයි නෝනා? මොකද්ද නැති වෙලා තියෙන්නේ? නෑ සේදමි මගේ හෑන්ඩ් බෑග් එක. අනේ දෙයියනේ මගේ පපුව රිදෙන්න ගත්ත බයටම. දෙයියනේ මං ඇවිත් මෙච්චර ඉක්මනට ගෙදර දේවල් මෙහෙම නැති වෙද්දි මාවනේ සැක කරන්නේ. ඒත් මං කිසිම දෙයක් ගත්තේ නැහැනේ. බයටම ඇස්වලට කඳුළු ආවා. අනේ නෝනේ මං කිසිම දෙයක් ගත්තේ නෑ. හරි අපි බලමුකෝ. සේදමි තමුස හෙරක්. කොයි වෙලේ හරි නෝනේ තමුසව පොලිසියට අල්ලලා දෙනවා කිව්වා. මොකද්ද? අනේ ආය අම්මා මං හොරෙක් නෙවෙයි. අම්මා තාත්තා නංගි බඩගින්න ඉන්න නිසායි මෙහෙම ඇවිත් වැඩ කරන්නේ. ඔයා දන්නවද ආය අම්මා අපේ තාත්තා මෙච්චර අසනීප වෙලා මැරෙන්න තරම් අමාරුවෙන් ඉන්නේ ඇයි කියලා? අපිට බෙහෙත් ගන්න සල්ලි නෑ. මගේ නංගි ඉස්කෝලේ ගිහින් අඬාගෙන ගෙදර එන්නේ. යාළුවෝ විහිළු කළා කියලා. එයාගේ සපත්තු දෙකම ඉරිලා කියලා. මගේ අම්මා කුලියට ගිහින් අපිට එක වේලක් කන්න දුන්නා. ඒකත් අපිට මහ මෙරක්. මං ආය අම්මට මෙහෙ නෝනට කිසිම වරදක් කරලා නෑ. බඩගින්න ඉන්න බැරි නිසායි මං මේ රස්සාව හොයාගෙන ආවෙත්. ඒත් ආය අම්මා මං බඩගින්නේ මැරිලා ගියත් කිසිම දෙයක් හොරකම් කරන්නේ නෑ. ආය අම්මා ගස්සගෙන යන්න ගියා. සේදමී හවස් වෙලා නේද? ඔයා යන්නකෝ. කුස්සියේ ඉතුරු කෑම ටික අරගෙන යන්න. අනේ හැමදාම ඕනි නෑ නෝනේ. අහන්නකෝ සේදමී ඉතුරු කෑම කොහොමත් අයින් කරනවා. රෑට ආයෙමත් උයනවනේ. ඔයා අරගෙන යන්න. මං එන්නාවේ දුකින්. නෝනේ හිතුවා ඇති මං ඒ සල්ලි ගත්තා කියලා. ඒත් මං ගත්තේ නෑනේ. මොකෝ ලොක්කියේ අද මූණ එච්චර හොඳ නැත්තේ. අම්මේ නෝනාගේ සල්ලි වගේක් නැති වෙලා. මොනවා? ඔව් අම්මේ. මගෙනුත් ඇහුව ගත්තද කියලා. ඉතින් මං නෑ කිව්වා අම්මේ. අම්මෝ ලොක්කි මොකද්ද සල්ලි වලට උනේ? ඉන්නකොට පොඩ්ඩක් කල්පනාවෙන් ඉඳපන්. උඹව අල්ලන්න අර නපුරු මෙහෙකාර ගෑණි එහෙම දෙයක් කළා වෙන්න පුළුවන්. ආය අම්මා? ඔව්. ඒක නිසා ගෙදර එන්න ඉස්සෙල්ලා
බෑග් එක හොඳට බලලා අරගෙන වරෙන් කෙල්ලේ. කන්න නැතත් කවදාවත් හොරකමක් නම් කරන්න එපා. තේරුණා නේද පුතේ? අනේ නෑ අම්මා. නංගි දැන් හරි ආසාවෙන් ඉස්කෝලේ යනවා. අම්මා තාත්තා වුණත් 3 වේල කාලා ඉන්නවා. ආයා අම්මා මාකට් එකට ගිහින් බඩු ටික ගේන්න. හරි නෝනේ. ආයා අම්මා මාකට් එකට ගියා. නෝනේ මොකද්ද ලොකු වැඩ වගේක් කියලා කරදර කරන්න එපා කිව්වා. ආයා අම්මගේ කාමරේ පොඩ්ඩක් බලන්න ඕනි. සේදමී ගත්තේ නැත්තම් සමහර විට සේදමී අල්ලන්න ආයා අම්මා මේ හොරකම කරා වෙන්නත් පුළුවන්. ආයා අම්මගේ කාමරේ නෝනාගේ බෑග් එක එක්කම සල්ලි තිබිලා නෝනා හොයාගෙන. සේදමී නෝනේ කතා කරාම මං ගියා. සේදමී මේ මගේ බෑග් එක. ඒක එහෙම්මම තියෙනවා. මේක මේ ඔයා අහු කරන්න ආයා අම්මා කරපු නරක වැඩක්. මොකද්ද? ඒත් ඇයි නෝනා? මං මොකද්ද ආයා අම්මට කරපු වරද? ඒක ඔයා වරදක් කරපු නිසා නෙවෙයි. එයාගේ තියෙන ඉරිසියාවනේ. නෝනේ කිව්වේ අඬන මගේ ළඟට ඇවිත් මගේ ඔළුව අත ගාලා. ආයා අම්මා ආවහම නෝනේ කතා කරනවා මං අහගෙන. හොඟක් වෙලා ගිහින් ආයෙමත් ආවේ මූණ සවුත්තු කරගෙන. සේදමී උඹ තමයි මේ සේරටම මුල. ආයා අම්මා කිව්වේ හිතා මතාම වීදුරු කෝප්පයක් පොළවේ ගහලා. ඒ සද්දෙට නෝනේ දුවගෙන ආවා. දෙයියනේ මොකද්ද සේදමී උනේ? මෙයාට පිස්සුනේ නෝනා බඩු පොලේ ගහන්නේ. ආයා අම්මා කිව්වේ මාව අල්ලන්න බොරුවක්. මන් බිම බලාගත්තා. සේදමී අස් කරලා දාන්නකෝ. ඒකට කමක් නෑ. මං උයලා ටොයිලට් එකට ආවේ ඉන්නම බැරි තැන. නෝනෙට කෑම ටික මේසෙටත් ඇරලා. අම්මෝ අද නම් සැරයිනේ. සේදමී වතුර එකක් ගේන්න. නෝනා මොකද්ද දරුවෝ අද මෙච්චර මිරිස් වැඩි කළේ? මිරිස් වැඩි? මට පුදුම හිතුණා. ගානට දාපු මිරිස් පොඩ්ඩ කොහොමද මෙච්චර වැඩි උනේ කියලා. මෙච්චර රසට උයන්න කෙල්ල කොහොමද මෙච්චර මිරිස් වැඩි කළේ? ෆෝන් එක අරගෙන නෝනේ කැමරාව බැලුවේ ඒ වෙලාවේ. ආයා අම්මා නෝනේ තමුන්ට මං කිව්ව පාඩුවේ ඉන්න කියලා. ඒත් තමුන් හැදෙන්නෙම නෑ. මගේ කෑම එකට මිරිස් දාන්න තරම් මොකද්ද තමුන්ට මාත් එක තියෙන කේන්තිය? මං ඔව් මේ බලනවා කැමරාවල ලස්සන්ට ආයා අම්මගේ සේරම හොර වැඩ තිබුණා. එදා සල්ලි හොරකමත් මේ බලනවා. ඒත් මං ඉවසුවා. තමුසේ කෝප්පේ පොළවේ ගහන එක මේ සේරම නෝනිගේ ෆෝන් එකේ ලස්සනට පටිගත වෙලා තිබුණා. අදම මේ දැන්ම රෙදි ටික අරගෙන බහිනවා මේ ගෙදරින් එළියට. අනේ නෝනා මං යන්න. ඔහොම ගියොත් තමුන් මට වහ ටිකක් උනත් දෙන්න බැරි කමක් නෑ. ආයා අම්මා කොච්චර ඇඬුවත් එයාගේ නරක නපුරු වැඩ නිසාම ඒ ගෙදරින් යන්න සිද්ධ වුණා. එච්චර කාලයක් කිසිම වරදක් නොකර උන්නු ආයා අම්මා මං නිසා මේ තත්ත්වයට වැටුණද කියලා මට හැම වෙලේම හිතුණා. ආයා අම්මා ගිය එක නම් මට දුකක්. වෙනද වගේම මං පිළිවෙලට ලස්සනට සේරම වැඩ ටික කළා. අම්මා තාත්තව බලාගෙන ගෙදර නතර වුණා. මාත් නැතුව නංගිත් ඉස්කෝලේ ගිහින් ආවහම තනියම නිසා. ගෙදර 3 වේල බතක් ඉදෙද්දි මට මාර සතුටක් දැනුනේ. සේදමී පවන් අයියේ කෙල්ල දැන් රස්සාවක් එහෙම කරනව නේද? ඔව් අයියේ. ඒක තමයි දැන් ලස්සන්ට අඳින්නේ. පිළිවෙලට ඉන්නේ. මං දවස් ගාණක් මේ මග බලාගෙන ඉන්නවා. ඒ මොකෝ? නංගි එක ටිකක් කතා කරන්න. ඇයි අයියේ? නෑ. මං නංගිට මනාපයි. අනේ අයියේ මට ඕවා හිතන්න ඕනේ නෑ දැන්ම. දැන් තමයි අයියේ අපි 3 වේල කාලා ඉන්නේ. මෙච්චර දවසක් අපි කෑවේ එක වේලයි. මට ඕවා දැන්ම හිතන්න බෑ. ඉස්සෙල්ලා අම්මා තාත්තා බලාගෙන නංගිට උගන්න ගන්න ඕනි. අපි ඉන්නේ පුංචි මැටි පැලක අයියේ. මං ආසයි සිමෙන්ති බිත්ති ගහපු ගේ කෑල්ලක් හදාගන්න. ඒ දේවල් එහෙම්මම තියලා මං දැන්ම මගුලක් කරගත්තොත් අම්මා තාත්තා නංගි බඩගින්නේ මැරෙයි අයියේ. පවන් අයියට කතා කරලා මම එන්න ආවා. ආයා අම්මත් නැති නිසා මං හුඟක් මහන්සි වෙලා වැඩ කළා. ඒ වගේම තමයි මට හොඳ මුදලක් නෝනා ගෙව්වා. නෝනගේ අක්කගේ පුතා එහෙ ආවා ගියා. මං ගැන ඒ මහත්තයා උනන්දුයි කියලා මට හොඳටම තේරුණා. ඒත් මං ඒවා හිතුවේ නැත්තේ
මං කවුද? ඒ රත්තරන් මහත්තයා කවුද කියලා මම හොඳාකාරවම දන්න නිසයි. අවුරුදු ගාණක් ගෙවෙද්දි මං හරි ලස්සනට ගෙයක් හදාගත්තා. නංගි හොඳට ඉගෙන ගන්නවා. තාත්තා දැන් ඇවිදලා ඉන්නවා. ගේ ළඟ පුංචි කඩයක් කරගෙන අම්මා තාත්තා ලස්සනට දැන් ජීවත් වෙනවා. සේදමී නෝනා හැමදාම මෙහි වැඩ කරන්නද හිතාගෙන ඉන්නේ. අනේ ඇයි නෝනා? නෑ නෑ මෙච්චර ලස්සන කෙල්ලෙක් මෙහෙම ගෙදරක වැඩ කරගෙන ඉන්න ඕනි නෑ කියලා මට වෙලාවකට හිතෙනවා. ඔයා සැලොන් කෝස් එකක් කරන්න. නෝනේ මට ඒ දේවල් හොයලා දුන්නා. සැලොන් කෝස් එකට මං හුඟක් ආස වුණා. අතේ තිබ්බ පුංචි මුදලින් මං පුංචි සැලොන් එකක් පටන් ගත්තා. නෝනේ ගෙදර වැඩට වෙන කෙනෙක් අරගත්තා. එක දවසක් අර මහත්තයා ලස්සන නෝන කෙනෙක් එක්ක මගේ සැලොන් එකට ආවා. ඒ මහත්තයාගේ ගර්ල් වෙන්න ඇති. පුංචි වේදනාවක් ආවත් මං හිතන්න ගියේ නෑ. සේදමී ඔහුට තවම මාව මතකයි. මට බැලුනේ ආව මිස්ගේ දිහා. සේදමී මොකෝ මේ බය වෙලා? නෑ සර් නිකන්. මෙයා ටිකක් ලස්සන කරන්නකෝ. මං ඒ මිස්ගේ ට්‍රීට්මන්ට් හරි පිළිවෙලට කරලා දුන්නා. ෂා නියමයිනේ. අපි ආයෙමත් එන්නම් හොඳද? සර් යන්න ගිහින් ආයෙමත් මගේ ළඟට ආවා. මං ඔයාට හුඟක් ආදරෙයි. මේ මොනවද මේ සර් කියන්නේ? අර මිස්ට ඇහුනොත් මටත් ගුටි කන්න වෙන්නේ. ඒ මගේ ගර්ල් නෙවෙයි. ඒ මගේ නංගි. මොකද්ද? ඔව්. සර් ආයෙමත් කීප සැරයක් ආවා. ඒත් මං සර්ව මග ඇරියා. මොකද්ද සේදමී වෙලා තියෙන්නේ? මෙච්චර පස්සෙන් එන්න තම්සගේ මොකද්ද ඔච්චර ලොකුකම? අනේ සර් මං හිඟන්නේ. ඒත් සර්ලා අනික මං නෝනගේ මූණ බලන්න බැරි දෙයක් කරන්නේ කවදාවත්. මට මෙච්චර උපකාර කළේ නෝනා. අනේ මෝඩියේ මං පුංචිට සේරම කියලා තියෙන්නේ. මොකද්ද? ඔව්. සර් කොයි වෙලෙත් මං ගැන නෝනගෙන් අහලා බේරිල්ලක්ම නැති වේදි තමයි මට සැලොන් කෝස් එකක් කරන්න දීලා උදව් කළා තියෙන්නේ නෝනා. අනික මං ඒ ගෙදර වැඩ කළා කියලා නෝනේ කිව්වේ නෑ කවදාවත්. සර් සැලොන් එකට වෙලා හුඟක් වෙලා. කෝ තවම ඉන්නවා. කට්ටිය අඩු වෙනකල්ම හිටියා. මාව ඇදලා ගත්තු පාර එහෙමම බිත්තියට මාව හේතු වුණා. ආව් සර් රිදෙනවා. එයා මාව අල්ලගත්තේ හයියෙන්. අල්ලපු පාර අත රිදෙනවා. කොහෙ බේරෙන්නද? ඒ ඇස් මගේ මූණට ලං වුණා. සර් මං එච්චරයි මට කියාගන්න පුළුවන් උනේ. සර්ගේ දෙතොල් එහෙම්මම පාත් උනේ මගේ දෙතොල් වලට. සර්ගේ දෙතොල් හරියට මගේ දෙතොල් එක්ක පටලැවෙද්දි සර් අත් දෙකින් මගේ මූණ අල්ලගෙන උන්නා. කොච්චර සිප ගත්තත් මදි වෙන තරමට ඒ දෙතොල් සිප ගැනීම උමතුවක්. මාත් එහෙම්මම සර් මගේ අත් දෙකින්ම තුරුළු කරගත්තා. සේදමී දෙයියනේ මං ඉක්මනට එළියට යන්න හැදුවත් ආයෙමත් සර් මාව අල්ලගත්තා. සර්ගේ විකුම් පාරවල් මගේ බෙල්ල පුරාම. නෝනේ ඇත්තමයි මට හුඟක් ආදරය කළා. ඒ ආදරය ආශිර්වාදයක් වුණා. සර්ගෙයි මගේ කසාදේ හරි ලස්සනට පිළිවෙලකට සිද්ධ වුණා. නෝනේ මං වෙනුවෙන් අත්සන් කළා. සර් වෙනුවෙන් කවුද ලොකු සල්ලිකාර මහත්තයෙක් අත්සන් කළා. මගේ පුංචි රෝස මල අද මං කොහොම හරි මගේ මැනික මගෙම කරගත්තා. සර් කිව්වේ මගේ නළලට හෙමින් හාදුවක් දීලා. සර් කොයි වෙලෙත් මගේ අතකින් අල්ලගත්තා. මෙච්චර දුප්පත් මට මෙච්චර ලස්සන දවසක් උදා වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ. අපි වෙනුවෙන් සර් අරගෙන තිබ්බේ නුවර එළියේ හරි ලස්සන හොටෙල් කාමරයක්. ඔන්න අපි ආවා. සර් මාව ආයෙමත් හරි ආදරෙන් තුරුළු කරගත්තා. හොට් වෝටර් තියෙනවා. හුඟක් වෙලා අරගෙන වොෂ් එකක් දාගෙන එන්න. හොඳද? අම්මා තාත්තා දැන් මං දාලා දීපු කඩේ ලස්සන්ට කරලා ජීවත් වෙනවා. නංගි මේ වෙද්දි කැම්පස්. එයාගේ ලෝකෙ මටත් වඩා ලස්සන වෙයි කියලා මම දන්නවා. සර් අරගෙන දුන්නු කොට කලිසම හැට්ටේ දාගෙන මම එද්දි සර් ඈත බලාගෙන වින්ඩෝ එක ළඟ ඉන්නවා. සර් මට මේ ඇඳුම් හුරුත් නෑ. ෂා කෙල්ලගේ ලස්සන. එයා මගේ ළඟට ආවේ අඩියට දෙකට. එහෙම්මම මාව අත් දෙකට වඩා ගත්තා. කොණ්ඩේ තෙතයි. එන්නකෝ. සර් මගේ කොණ්ඩේ ආයෙමත් වේලුවා. මැනික. අන්න ඔයාට ටී එකක් ආවා බොන්න. සර් වොෂ් එකක් දාගෙන ආවේ. මේ සීතලේ
කොට කලිසමක් විතරක් ඇඳගෙන. ඒ පිරිමි රූපේ දැක්කහම මට ඇත්තමයි ලෝභ හිතුණා. සර් එහෙම්ම ආවේ මගේ ළඟට. ඒ වෙද්දි සර් වෙනුවෙන් උණු ටී එකක් ඇවිත් තිබුණේ. ඒක සීතලට බීලා සර් ආවේ මගේ ළඟට. මගේ මූණ ඉස්සරහට ආව සර් හෙමින් මගේ මූණට ලං වෙලා ඒ දෙතොල් වලින් හුඟක් වෙලා අරගෙන මාව උණුසුම් කළා. හෙමින් මගේ හැට්ටේ බොත්තම් එකිනෙක අයින් වෙද්දි සර්ගේ නිරුවත් පපුව මගේ නිරුවත් උඩුකය එක්ක හිරු වුණා. ඔහුගේ සිප ගැනීම මගේ ඇඟ පුරාම යද්දි ඒ ආශ්වාදය මම ආසාවෙන් විඳගත්තා. අපි අපේ ලෝකවල තනි වෙද්දි ඒ ආදරණීය මොහොත අපි හරි ආදරෙන් ගෙවා දැම්මා. සතියක් ගෙවෙද්දි අපි ආයෙමත් එන්න ආවේ. සර්ගේ පණටත් වඩා මට ආදරය දෙද්දි මගෙත් හුස්ම වුණේ සර්. රෝස මලක් වගේ ලස්සන පුංචි දෝණි කෙනෙක් අපේ ලෝකෙට ආවා. ඒ ආදරයේ සෙනෙහස තව වැඩි කරමින්.